මෙතන උඩ ඉන්නේ Tamanට හිතන දේ ගන්න පුළුවන් කට්ටිය. කවුද? Tamanට හිතන දේ ගන්න පුළුවන් කට්ටිය. මෙතන පල්ලෙහා ඉන්නේ උඩ. Tamanට හිතන දේ ගන්න බැරි කට්ටිය. එතකොට මම මේක රැකියාව වශයෙන් වෙන් කරනවා කරන්න කියනවා. ඒ කියන්නේ Tamanට හිතිච්ච දේ කියලා රස කරලා ගන්න පුළුවන් ජොබ් ටික. ලෝකෙ තියෙන. මොනවද තියෙන ජොබ්? Tamanට හිතිච්ච දේ කියලා ගන්න පුළුවන්. පිළිලමයි. යාළුවනේ. දැන් මම ගුරුවරයෙක්. නේ? මට පුළුවන් ද කියලා හිතිච්ච දේ ගන්න? ඈ? මට බෑ නේද ගුරුවරයෙක් වගේ? මම එතන කොහෙද යන්නේ ගුරුවරු? උඩටද පහළටද? ගුරුවරයා පහළට. right. තව කියන්නේ ජොබ්. මේ පැත්ත අඩිමුණු කියනවා සිවිල් ආරක්ෂක බලකාය. කොහෙද උඩටද පහළටද? right. තව ජොබ් එකක් කියනවා. ඒතිය නර්ස් කොහෙද? යටට නේද? එතකොට උඩ වේවුණාද? උඩ වේවුණාද? ජනාධිපති එක අයින් කරුනේ මොකටද පැත්තක ඉඳීම? තව කියන්නේ ජොබ් ඉස්සර නම් එහෙම තමයි අපි කියන්නේ ඒක ජොබ් එකක් නෙමෙයි කියන දා තමයි කියන්න ඕන. ඔය දේශපාලන මොනවද කියන්නේ? පොලිසිය කොහෙද උඩට පහළටද? පොලිසිය සාමාන්‍ය කට්ටිය එන්නේ පහළටනේ. අපෝ මාර්ගයේ සෙවනේ උඩ කවුද ඉන්නේ? නීතිඥවරිය කොහෙද උඩට පහළටද? නීතිඥවරිය යන්නේ උඩටනේ. කවුද? ඒත් ආමිකනේ ආමි කියලා දාන ඔක්කොම ඒ කට්ටිය පහල කරේ. right තව මේ වැදගත් පාඩමක් කියන්නේ ඔයාලා ඉන්නවා ගන්න කවුද? කියන්නේ ඉතින් ඔයාලා දාන්න උඩට එකයි දාන්න. විද්‍යාඥය කොහෙටද යන්නේ? කවුද දාන්න විද්‍යාඥය කියන්නේ? කවුද? ඇල්බර්ට් ටානි. සාමාන්‍ය ලංකාව කවුද ඉන්නේ? ලංකාවේ ඉන්නවා මේ ලංකාවේ නෑ බෑනේ වැඩිපුර. මේ NASA එකේ ඉන්නවා NASA එකේ 10ක් විතර ලංකාව කට්ටිය. හරි. විද්‍යාඥයෝ කට්ටිය හරි ඒ කට්ටිය එන්නේ උඩට හරි. මේ වෙලා මට කියන්නේ මේ උගක් තියෙනද උඩ තියෙනවා. පිළම කිව්වම නෑ. ඉංජිනේරු හරි. තව වෛද්‍යවරු හරි. පයිලට් කොහෙද යන්නේ? උඩට නේද? ගුවන් නියමුනේ. ටික එන ඕන දැන්ට. තව මොනවද? යන්නේ ළමයි කතා කරන්නේ. කතිකාචාර්ය උඩට යන්නේ කතිකාචාර්ය මහතාවරු කියන්නේ කැම්පස් වල ගන්න කට්ටියනේ. ඒ කට්ටිය සාමාන්‍ය ඉතින් දෙය ගන්න පුළුවන් ලොකු සර්වේ එකක් තියෙනවා. අපි දාම ඒක මහාචාර්ය කියලා දාන්නද? right තව ඇති නේද? හරි මම මේ කිව්වේ ඔයාලා පොඩ්ඩක් ලෝකෙ මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා টොප්ස් ජොබ් කියලා දාන්නකො Google එකේ. එතකොට එනවා ලෝකෙ තියෙන හොඳම ජොබ්ස් 10. එතකොට මේවා එකක්වත් තියනවද? මේවා එකයි දෙකයි තියෙන්නේ. වැඩිපුර වෙන්නේ මොනවද? software engineer. තේරුණාද? ඊට පස්සේ මේ මුදියාම වෙන්නේ කට්ටිය. මොකද නැව්වල කට්ටිය ඉන්නවා මේ ප්‍රෑන්ක් වල යන්නේ එහෙම කට්ටිය. වැඩිපුර එන්නේ එහෙම රැකියාව තමයි උඩට එන්නේ. එතකොට මට කියන්න ඕන ඔයාලා ජොබ් එකක් තෝරගන්නකොට ඔයාලා තෝරගන්න ඕන උඩ එකද පහළ එකද?
ඉතින් මේකට මෙතෙන්ට එන්න ඕනේ අයියේ. අමන්ට මේ ජීවත් වෙනකොට ඉතින් දෙය ගන්න තියෙන්න ඕනේ නේද? නැත්නම් මොකටද ජීවත් වෙලා? එතකොට මේකට නිකන් යන්න පුළුවන්ද? මෙතන මේවට මේ ජොබ් ටික අරන් බලන්න නිකන් යන්න පුළුවන්ද? බෑ නේද? කොච්චර මහන්සි වෙන්න ඕනද? බලන්න ඔයාම කියන කොච්චර ඔක්කොම ඉන්නේ අධ්‍යාපනයේ උදම කට්ටිය. එහෙම නැති කෙනෙක් ඉන්නවා මෙතන. මෙතනට දාන්න පුළුවන් කවුද? ඒකත් කියන්න ඕනේ. කවුද? ඉගෙන ගන්න නැතුව සාමාන්‍ය එතන ඉන්න කට්ටියත් ඉන්නවා කවුද? කැමතිද? ඒක හරි. ඒක කතා නොකරපු දේශපාලන ගැන හරි. තව ඉන්නවා කියන්න. තවද? අයියනේ ව්‍යාපාරිකයා නේද? කවුද ව්‍යාපාරිකයා? තමයි ඉතින් දෙක ගන්න. මේ ඉන්නවා මන්දරෙත් ඉන්නවා. මේ ඔවර්තන ඉන්න තමයි ඉතින් දෙක ගන්න පුළුවන් ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඔයාලා දන්නවද? හරි මම කියන්න ආවේ ඉතින් ඔයාලා try කරන්න ඕන Tamanට ඉංග්‍රීසි දෙක ගන්න ජොබ් එකක් කරන්න. හැබැයි ඔයාලට දවසට පැය දෙකක් පාඩම් කරලා මෙතෙන්ට යන්න පුළුවන්ද? සාමාන්‍ය A level කරනකොට විද්‍යාව වගේ කරනවා නම් පැය කීයක් කියලා පාඩම් කරන්න ඕනේ. පැය 15ක්වත් තවම පාඩම් කරන්න ඕනේ. දැන් ඔයාලා බලන්න ඔයාලා පාඩම් කරන එකේ ඔයාලා ඉන්න තැන කොතනද කියලා. එතකොට ඔයාලා මේ ජොබ් වල මේ ජොබ් ටිකේවත් ඉන්නවද? මේ ජොබ් ටිකෙත් ඉන්නවද? නෑ නේද? හරි ඒකින්ද මම කියන්නේ ඔයාලා ටාගට් එක ලොකු තියාගන්න. ඇයි ඒ? ඔයාලා ඉස්කෝලේ ආවිලා දඟ කරන ඒවා ඔක්කොම කරන්නේ ඇයි? ටාගට් එකක් නැතිකම. ඔයාලා මෙතෙන්ට යන්න උවමනාවක් තියෙනවා පන්තියේ අනිත් කටට යන්න අවස්ථාවක් තියෙනවද? නෑ නේද? කාටවත් මෙතෙන්ට යන්න බැයිද? ඔයාලට යන්න බැයිද මෙතෙන්ට? යන්න පුළුවන් ගියු කට්ටිය නැද්ද? එහෙම කට්ටියක් ඉන්නවා. ඒකක මම කියන්නේ try කරන්න ඕන ඔයාලා මෙතෙන්ට යන්න. තව ජොබ් එකක් තියෙනවා මෙතෙන්ට යන්න පුළුවන්. ත්‍රිකෝණේ මේ මන්දලුන් කියලා කවුද? ටිකට් ටීම් එක. ඒ තුන නේද? Tamante දිත්තේ කවුද ඉන්නේ? මේ ළඟ ඉස්කෝලේ එකකින් මේ ගියා එයාලා මේ සෙන්ටර් එකට දාලා සෙන්ටර් එකකින් කියලා තියෙනවානේ. මෙතාලා ඉබාට යනවා කියලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඒක නම් අමාරු try කරන්න. හැබැයි එහෙම කට්ටිය අහ කට්ටිය ඉන්න Tamante දිත්තේ කරගන්න පුළුවන් කට්ටිය. ඉතින් ඔයාලා try කරන්න මෙතන ඔය ඉස්කෝලේ ඇවිල්ලා වෙන වැඩ කරන්න එපා. තමන්ගේ හීන දකින්න. එතකොට මේ තමන්ගේ අනිත් ඒවා ඔක්කොම සම්පූර්ණ වෙනවා. දැන් මම ඉඳලා අර උඩටි කරන්න ඕන දැන් කරොත් මොකද වෙන්නේ? ඒ කාලේ මොකද කරන්නේ? ඒ කාලේ අර මේ කෝච්චි වදින්න තමයි වෙන්නේ කාර්යය කරන්න පාරේ. ඒකින්ද දැන් try කරන්න ඕන මොකද දැන්නද? මෙතෙන්ට යන්න දැන් ඉඳලා plan එකක් හදාගන්න. ගුරුවරු කවදාවත් කැමති නෑ අපේ මට්ටමේ ඉන්නවට. අපි කැමති ඔයාලා අපිට වඩා උඩට යනවට. ඒක තමයි මේ කියලා දෙන්නේ. අපි try කරන්න ඕන මෙතනින් උඩට යන්න කියලා. හරි මම අපි මාතෘකාවට එන්න කලින් මේ ඊළඟ කාරණාව කියලා යන්න ඕනේ මේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නේ වැලිගොඩ දාන කෙනෙක් කීයක් හොයනවද පඩිය? වැලිගොඩ දාන කෙනෙක් කීයක් හොයනවද? හා?